Hi, welcome back to my YouTube channel. ඉතින් අපි මේ හම්බෙන්නේ චූටි කාලෙකින් වගේ තමයි අපි හම්බෙන්නේ. මට වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. ඉතින් මම හිතනවා මගේ යාළුවෝ හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකේ කරන්නේ ළමයි ඔයාලට පොඩි රෙසිපි එකක් ගෙනාවේ. ගුලාබ් හදන විදිය. මේක ඩයට් රෙසිපි එකක් නෙමෙයි. ගුලාබ් හදන විදිය ගැන තමයි අද මම මේ වීඩියෝ එකේ පෙන්නන්නේ. ඉතින් මෙතනදී මම විශේෂයෙන්ම කියන්න ඕන අපි මෙතන කිරිපිටි ග්‍රෑම් 400ක් සහ කිරිපිටි ග්‍රෑම් 200ක පැකට් දෙකක් තමයි අරන් තියෙන්නේ. ඉතින් ඒකට හරියන විදිහට තමයි අපි මෙතනදී වඩු දාන්නේ. සේරම අපි දාන දේවල් දාන්නේ. සමහරක් විට මේක ඔයාලා මේකට හදද්දි දාන බඩු වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් ඊට වඩා මම මේ දානකට වඩා බඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මෙතන මොනවාම හරි අඩුපාඩුවක් තියෙනවා නම් මම ඔයාලා හැමෝගෙම සමාව ඉල්ලනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් මේ තියෙන ළමයි අපිට ඕන බඩු ටික මෙතන මට ෆ්‍රෙෂ් මිල්කුයි සීනි බේකින් පවුඩර් එකයි තියන්න අමතක වෙලා තියෙනවා වීඩියෝ එකට. ඉතින් ඒ ටිකත් අපිට ඕන. මුලින්ම ළමයි අපි පිරිසිදු භාජනයක් අරන් ඒකට සීනි අපිට අවශ්‍ය ප්‍රමාණයට සීනි ටික දාලා අපි සුගර් සිරප් එකක් හදා ගන්න ඕන. අපි මෙතන ටිකක් වැඩියෙන් ගන්නවා. මොකද අපි වැඩි ප්‍රමාණයක් මෙතන හදන නිසා. ඊට පස්සේ අපි මේකට එග් යලෝ වලින් බිංදු 2ක් විතර එකතු කරනවා. ඉතින් ඒක තමයි ඔයාලා මේ කහ පාට වෙනවා දකින්නේ. ඊට පස්සේ ළමයි අපි දෙහි ගෙඩියක් අරන් ඒක පෙති පෙති කපා ගන්න ඕන. කපාගෙන වෙලා අපේ සුගර් සිරප් එක ලිපෙන් ගත්තට පස්සේ රස්නෙත් නැතුව නිවිලත් නැතුව. ඒ කියන්නේ මද රස්නෙන් තියෙද්දි අපි මේ දෙහි පෙති ටික එකතු කරලා මේකට රෝස් එසන්ස් වලින් බිංදු කිහිපයක් අපි එකතු කරගන්න ඕන. ඉතින් අපි මේක එකතු කරගන්නේ ළමයි මේකේ සුවඳ සහ රස වැඩි වෙන්න. සුගර් සිරප් එකේ සුවඳ වැඩි වෙන්නත් ගුලාබ් වල රස වැඩි වෙන්නත් තමයි අපි දෙහි රෝස් එසන්ස් එකතු කරගන්නේ. ඊට පස්සේ අපි පාන් පිටි කප් එකක් වෙන් කරගන්න ඕන. අපි ගත්ත කිරිපිටි ප්‍රමාණයට අපි ගත්තේ පාන් පිටි කප් එකයි. ඊට පස්සේ ළමයි පිරිසිදු භාජනයක් අරන් අපි ඒකට මුලින්ම අපේ කිරිපිටි ටික එකතු කරගන්නවා. ළමයි ඔයාලට පුළුවන් තරම් හයිලන්ඩ් පිටිම ගන්න. හයිලන්ඩ් පිටි නැත්තම් පැලවත්ත පිටි හරි කමන්නේ. මේ දෙකෙන් ගුලාබ් හැදුවොත් නම් ඇත්තටම මාරම රසයි. අපි කිරිපිටි ටික එකතු කරගත්තට පස්සේ ළමයි අපේ පාන් පිටි කෝප්පේ අපි මේකට එකතු කරගන්න ඕන. පාන් පිටි අපි මෙතනට මේ ප්‍රමාණයට දාන්නේ කෝප්පයයි. ඔයාලත් මේ ප්‍රමාණය හදනවා නම් කෝප්පයක් දාන්න. ඊට පස්සේ අපේ රස පදමට ලුණු ටිකක් දානවා. ඊට පස්සේ බේකින් පවුඩර් අපි මෙතන තේ හැඳි 2ක් දානවා. බේකින් පවුඩර් තේ හැඳි 2යි. ඊට පස්සේ අපි මේක ටිකක් කලවම් කරන්න ඕන. ඔයාලා අතින්ම කලවම් කරන්න. අපි මේක හදන්නේ අපේ ගෙදර අයට කන්න ළමයි. ඉතින් අපි ග්ලව්ස් යූස් කරේ නැහැ. ඉතින් මේක හදන්නේ අපේ අම්මා. එහෙනම් අපි ග්ලව්ස් යූස් කරේ නැහැ. කලවම් කරගත්තට පස්සේ ළමයි ගිතෙල් ටික අපි එකතු කරගන්න ඕන. ගී ඔයිල් ටික අපි මෙතන මේස හැඳි 4-5කට සෑහෙන්න තමයි දාගත්තේ. ඉතින් ඔයාලත් මේ ප්‍රමාණයෙන් හදනවා නම් මේ ටික දාගන්න. ඊට පස්සේ අපි හොඳට මේක කලවම් කරලා ෆ්‍රෙෂ් මිල්ක් ටික ටික එකතු කරලා ළමයි අපි ඩෝ එකක් හදා ගන්න ඕන. විශේෂයෙන්ම කියන්න ඕන ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරද්දී එකපාරට ගොඩාක් දාන්න එපා. කිරිපිටි තියෙන හින්දා දිය වෙන්න පුළුවන්. චුට්ට දාලා මේක ඩෝ එකක් එන විදියට හදා ගන්න. ඊට පස්සේ ළමයි අපි අර කට්ලට් හදන්නේ. කට්ලට් හදනවා වගේ චූටි බෝල අපි මේකෙන් හදා ගන්න ඕන. ඒ බෝල හදද්දී ළමයි මේ ඩෝ එක ටිකක් ගල් වෙන්න බලන්න. එතකොට ඔයාලා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරලා ආයේ මේක ටිකක් සොෆ්ට් කරලා අරගන්න. මෙන්න මේ විදිහට තමයි චූටි බෝල හදන්න ඕන. ඉතින් මේකේ ගොඩක් වෙලා යන්නේ ළමයි මේ බෝල හදන එකයි බදින එකයි විතරයි. නැත්නම් ඇත්තටම මේක මාර ලේසි ඉක්මනින්ම හදාගන්න පුළුවන්. මේ තියෙන අපි හදාගත්ත බෝල ටික. ඊට පස්සේ ළමයි තාච්චියක් අරගෙන ඒකට තෙල් ටිකක් එකතු කරන්න. තෙල් එකතු කරලා ළමයි තෙල් ටික රත් වුණාට පස්සේ අපි ගුලාබ් 3-4ක් වගේ දාලා බැද ගන්න ඕන. එකපාර ගොඩක් දාන්න එපා. මේ වගේ රන් පාට වෙන්න අපි මේක බැද ගන්න ඕන. ඊට පස්සේ ළමයි අපි මේක තාච්චියෙන් අරගෙන තෙල් ටික පෙරලා කෙලින්ම දාන්න ඕන අපේ සුගර් සිරප් එකට. සුගර් සිරප් එකට තමයි දාන්න ඕන. වෙන කිසිම භාජනයකට දාන්න එපා. කෙලින්ම ඕක පෙරලා සුගර් සිරප් එකට දාන්න. මේක අපිට අවම දවස් 3ක් විතර තියන් කන්න පුළුවන්. විශේෂයෙන්ම මම කියන්න ඕන මේකට වතුර යන්න දෙන්න එපා. ඔයාලා හැන්දකින් එහෙම ගද්දි අනිවාර්යෙන් හැන්ද පිහදලා ගන්න. වතුර පිටින් දාන්න එපා. සවුත් වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි මම හදාගත්ත ගුලාබ් එක. ඉතින් මේක තමයි ඉතින් මගේ රෙසිපි එක. මේක ඉතින් ඇත්තටම ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක්. අර චුට්ටක් හරි ඉතින් වෙලා යන්නේ ඇවිල්ලා ළමයි මේක අර බෝල හදාගන්නයි බැදගන්නයි විතරයි.
මේක ඉතින් හරීම රස කෑමක් ළමයි. ඔයාලගේ යාළුවෙකුත් ඉන්නවා ළමයි. චාලි එන්න පුතේ. ඉතින් ළමයි මේක තමයි ගුලාබ් හදන සිම්පල් රෙසිපි එක. ඉතින් ඔයාලා සමහරක් විට මීට වඩා දේවල් දාන්න පුළුවන්. නැත්නම් මීට වඩා අඩුවෙන් දේවල් දාන්න පුළුවන්. ඔයාලගේ වෙනස් රෙසිපීස් තියෙනවා නම් නැත්නම් ඔයාලා වෙන දාන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ළමයි මමත් එකපාරක් ගුලාබ් හැදුවා. හරිද? හැබැයි ළමයි මම හැදුවේ හවස වගේ. සාමාන්‍යයෙන් මේක හදලා දවස් 2ක් 3ක් විතර අවම තියාගන්න පුළුවන්. නමුත් මම හැදුවෙත් ගොඩක් හවස. හැබැයි පහවදා උදේ වෙද්දි සේරම ටික නරක් වෙලා ළමයි. ඉතින් ඒකට හේතුව මට තේරුණා. දැන් අපේ අම්මා හදන විදිය මම වීඩියෝ කරානේ. එතකොට ඇත්තටම මගේ අතින් වෙච්ච වැරදි ටික මට එකින් එක තේරුණා. ඉතින් ළමයි මගේ අතින් වෙච්ච වැරදි ටික කිව්වොත් මම sugar syrup එකට දෙහි දැම්මේ නැහැ. ඊළඟට rose essence, egg yellow ඒ කිසිම දෙයක් මම දැම්මේ නැහැ. ඊළඟට තමයි මම මෙතනදී අපේ අම්මා දැම්මා වගේ baking powder වත් දැම්මේ නැහැ. ඒ ටික තමයි මම කරපු වැරදි ටික. හැබැයි මම කරපු ලොකුම වැරද්ද තමයි ළමයි මෙතනදී තමයි ඕක මම වීඩියෝ එකක් තමයි අම්මා කිව්වේ. ගුලාබ් හැදුවට පස්සේ ළමයි අපි හැන්දකින් මේක ගන්නවා නම් හැන්දකින් ගද්දි අතින් අත දාලා ගන්න එපා. හැන්දකින් ගද්දි හැන්ද කවදාවත් හොදලා තෙත පිටින් දාන්න නැහැලු ළමයි. එතකොට අනිවාර්යෙන් නරක් වෙනවලු. ඉතින් මම හදපු දවසේ ළමයි මම හදලා ටික වෙලාවක් තියලා මම හැන්ද තෙත පිටින්ම තමයි හොදලා එහෙමම වතුර පිටින් තමයි දාලා අරගෙන රස බැලුවේ. ඉතින් අහන්නත් දෙයක් නෙමෙයි පහෝදා වෙදි නරක් වෙන එක. ඉතින් මම හදපු ගුලාබ් ටිකට ඇත්තටම මුනේ ඕක තමයි ළමයි කටේ තියන්න බැරි වුණා. ඔක්කොම ටික සවුත් වෙලා තිබ්බා. එදා ඒත් එක්කම ළමයි මං කිරි ටොපි වගේකුත් හැදුවා. මං කෙනෙක්ට දෙන්න හැදුවේ කිරි ටොපි වගේකුත් හැදුවා ළමයි. මං දන්නේ මට සාමාන්‍යයෙන් එහෙම වෙන්නේව නෑ. එදා ඒ කිරි ටොපි වලින් ළමයි කාගේ හරි ඔළුවක් පැලෙන්න ගහන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි පොඩි වැරදි වෙනවා කෑම හදද්දි. ඉතින් ඕක තමයි ළමයි රෙසිපි එක. ඔයාලා මේක ඇත්තටම ළමයි මේ වගේ කෑම ගොඩාක් රසට හදනවා. අපේ මුස්ලිම් යාළුවෝ එහෙම මාර රසට හදනවා. එයාලගේ වටලාපන් වල එහෙම රස ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒකයි ඔයාලා හදන වෙනස් විදි තියෙනවා නම් වෙනස් රෙසිපීස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම තමා ළමයි දැන් මම ඩයට් එකක ඉන්න කෙනෙක් නේ. හැබැයි බොරු කියන්න බෑනේ ළමයි. අද මම අනිවාර්යෙන් මේකෙන් එකක් හරි දෙකක් හරි කනවා. හැබැයි ඊට වඩා කන්නේ මොකද ඕනම දෙයක් අර ඕනාට වඩා හොඳ නෑනේ ළමයි. ඉතින් මට මයි ඩයට් එක කඩා ගන්නත් බෑනේ. ඉතින් එකක් දෙකක් වගේ කනවා. ඉතින් ඕනාට වඩා ඔයාලත් කන්න යන්න එපා. ඩයට් එකක ඉන්න කෙනෙක් නෑ. ඉතින් ඉඳලා කලාතුරකින් නම් ඉතින් කමන්න නැහැ. ඉතින් එකක් දෙකක් කෑවට. ළමයි අපි මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඔයාලා ඇත්තටම ගොඩ කාලෙකිනුත් නෙමෙයි. ඉතින් චුට්ට කාලෙකින් වගේ තමයි මම මේ වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් මේකේ අඩුපාඩු වැරදි ටිකක් තියෙන්න පුළුවන්. මේ මම ඒ වලට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉතින් වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඔයාලට මොනවාම හරි දෙයක් මගෙන් දැනගන්න තියෙනවා නම් අහන්න තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම ඒ වලටත් රිප්ලයි කරනවා. ඉතින් මේක තමයි ඉතින් අද මගේ වීඩියෝ එක. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් මම මගේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් ආයෙත් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අදට මම නවතිනවා හැමෝටම. බයි. චාලි. බයි. හැමෝටම එනවා. බයි.